අවසාන මහා තරගයකදී වැඩිම ලකුණු රැස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැනයි අද වීඩියෝ එක. මෙහිදී අවසාන මහා තරගයට සලකනු ලබන්නේ 2020 ලෝක කුසලානය සහ 2020 ආසියානු කුසලානයයි. වසරේ පන්දු වාර 20 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාව වෙන වැඩිම ලකුණු රැස් කළ ඇත්තේ කුමාර් සංගක්කාරයි. ඒ පන්දු 52කින් උදවි ලකුණු 64ක්. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 123.07ක් ලෙස සටහන් වුණා. වසරේ 2020 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කර ඇත්තේ මහේල ජයවර්ධනයි. ඒ පන්දු 36කින් ලකුණු 33ක්. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 91.66ක් ලෙස සටහන් වේ. ශ්‍රී ලංකාව ලෝක කුසලාන 2014 වසරේ පැවති 2020 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු නොතවත් කුමාර් සංගක්කාර විසින් රැස් කරන ලදී. එය පන්දු 35කින් උදවි ලකුණු 52කි. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 148.57ක් ලෙස සටහන් වේ. අවසාන වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් මහා තරගයක් වන්නේ 2020 ආසියානු කුසලානයයි. 2022 වසරේ 2020 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තාන් දිලිය වැඩිම ලකුණු රැස් කළ ලැබුවේ පානුක රාජපක්ෂ විසිනි. එය පන්දු 45කින් උදවි ලකුණු 71කි. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 157.77ක් ලෙස සටහන් වේ. ඉතින් තවත් මේ වගේ ක්‍රිකට් ගැන තවත් තොරතුරු දැනගන්න කැමති නම් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.